ඉතින් කතාවේ ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේක. අවුරුදු 100 ගාණක් තිස්සේ සුලි කුණාටුව වලින් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි කියලා හිතාගෙන හිටපු තැනක කොහොමද එකපාරටම මේ වගේ ප්‍රබල කුණාටුව අයිති වෙන්න පටන් ගත්තේ? මේක තීරුම් ගන්න අපි මුලින්ම බලන්න ඕන ඇයි මෙච්චර කාලයක් සමකය කියන්නේ සුලි කුණාටු වලට එරෙහිව තිබුණු ආරක්ෂිත පල්ලියක් වගේ උනේ කියලා. මේක නිකම්ම කතාවක් නෙවෙයි හොඳේ. මේක විද්‍යාත්මකව ඔප්පු කරපු කාලගුණ සිතියම් වල පවා පැහැදිලිව සලකුණු කරපු දෙයක්. ලෝකේ වෙන කොහේ කුණාටු ආවත් සමකයේ දෙපැත්තේ අංශක 5ක විතර තියෙන මේ පටු තීරය හැමදාමත් සේෆ් සෝන් එකක් විදිහටයි සලකුණේ. හොඳයි. ඉතින් මේ ආරක්ෂිත කලාපයේ මුරකාරයා වගේ වැඩ කලේ තමයි කොරියෝලිස් ආචරණය. සරලවම කිව්වොත් පෘථිවිය කැරකෙන නිසා ඒ උඩින් හමන සුළං කෙලින් යන්නේ නැහැ. පොඩ්ඩක් වක්‍ර වෙනවා. අන්නේ වක්‍රවීම, ඒ කියන්නේ කැරකෙවීම තමයි සුලි කුමාටුවක් හැදෙන්න අත්‍යවශ්‍යම දේ. මෙතනදී ඒක පැහැදිලිවම පේනවා උත්තර අර්ධගෝලයේදී දකුණටත්, දක්ෂිණ අර්ධගෝලයේදී වමටත් සුළං වගේ දේවල් ඇද වෙලා යනවා. ඒත් හරියටම සමපේ උඩදී. එතනදී මේ බලපෑම හරිම දුර්වලයි. ඒ කියන්නේ සුලි කුණාටුවකට අවශ්‍ය අර මුල් කැරකෙවීම දෙන්න තරම් බලයක් එතන නෑ. අන්න ඒකයි සමකය හැමදාම ආරක්ෂිත වුනේ. හැබැයි ඔන්න ඔය ශතවර්ෂ ගානක් පැවතුණු නීතිය තමයි දැන් බිඳ වැටෙමින් තියෙන්නේ. විද්‍යාවට අනුව වෙන්න බෑ කියපු දේවල් දැන් අපේ ඇස් ඉස්සරහම සිද්ධ වෙනවා. මෙන්න සාක්ෂි. 2017 දී ඕකි කුණාටුව ඇති උනේ අසාමාන්‍ය විදියට සමකයට ගොඩක් කිට්ටුවෙන්. ඒකත් ලොකු පුදුමයක්. ඒත් ඊටත් වඩා හිතාගන්න බැරි දේ තමයි මෑතකදී වුණු සිදුවීම. ඩිට්වා, සෙන්යාර් සහ කෝටෝ කියලා කුණාටු එකක් නෙවෙයි තුනක්ම එකම වෙලාවේ සමක කිට්ටුව හැදුනා. මේක තනි සිදුවීමක් නෙවෙයි, මේක භයානක අලුත් රටාවක පටන් ගැනීමක්. ඉතින් ප්‍රශ්නේ මේකයි. කොහොමද මේ දේ වෙන්නේ? පෘථුවියේම ස්වභාවික ආරක්ෂක පද්ධතිය පවා පරද්දන්න තරම් බලයක් මේ කුණාටු වලට එන්නේ කොහෙන්ද? පිළිතුර මේ සංඛ්‍යාව තුළ තියෙනවා. සෙල්සියස් අංශක 31.5. හිතාගන්න පුළුවන්ද? මේ තමයි දැන් සමකය ආශ්‍රිත මුහුදු මත පිට වාර්තා වෙන අතිශය ඉහළ උෂ්ණත්වය. මේ දරාගන්න බැරි තරම් රස්නේ තමයි අලුත් සුපිරි ඉන්ධනය. මේ රත්වෙච්ච සාගරයේ වායුගෝලයට හිතාගන්න බැරි තරම් විශාල තාප ශක්තිය මුදා හරිනවා. හරියට සුලි කුණාටුවක් හදන්න අවශ්‍ය මුළු බලයම එකපාර පම්ප් කරනවා වගේ. ඉතින් අලුත් ක්‍රියාවලිය වෙන්නේ මෙන්න මෙහෙමයි. පියවර 1 මුහුදෙන් අති දැවැන්ත තාප ශක්තියක් උඩට එනවා. පියවර 2 සමකයේ කොරියෝලිස් බලය තාමත් දුර්වලයි. ඒකේ වෙනසක් නැහැ. හැබැයි තුන්වෙනි පියවර තමයි හැමදේම වෙනස් කරන්නේ. අර මුහුදෙන් එන තාප ශක්තියේ බලය කොච්චර සැරද කියනවනම් ඒක අර කොරියෝලිස් බලයේ හිඟපවා පිරිමහලා කුණාටුවකට අවශ්‍ය කැරකවීම බලමෙන්ම වගේ ඇති කරනවා. මේකට තවත් දේවල් උදව් කරනවා. එකක් තමයි දේශගුණික විපර්යාස නිසා සුළං රටා වෙනස් වෙලා කුණාටු වලට බාධාවක් නැතුව ලොකු වෙන්න ඉඩ ලැබිලා තියෙනවා. ඒ වගේම වාතය රත් වෙනකොට ඒකට වැඩිපුර වතුර උරා ගන්න පුළුවන්. ඉතින් ඒ වැඩිපුර තෙතමනය නිසා හැදෙන කුණාටු තවත් ප්‍රබල වෙනවා. මේ බිඳුණු නීතියේ ප්‍රතිඵල ඇත්තටම භයානකයි. මූලාශ්‍රවල මේ අලුත් යථාර්ථය විස්තර කරන්නේ හරිම සැර වචනවලින්. අපි බලමු. මේ උපුටා දැක්වීම තත්ත්වේ බරපතලකම හොඳටම කියනවා නේද? එක කාලයක ආරක්ෂිත කලාපයක්ව තිබුණු තැන දැන් නොනවත්වා සුලි කුණාටු හදන කර්මාන්ත ශාලාවක් වෙලා. ඒ වගේම මේ අලුත් කුණාටු වල හැසිරීමත් වෙනස්. ඒවා හරියට වතුර බෝම්බ වගේලු වායුගෝලයේ තියෙන අර අධික තෙතමනය නිසා මේ කුණාටු වලට පුළුවන් අති විශාල වතුර ප්‍රමාණයක් එකපාරටම පොළවට හැලන්න. ඒ කියන්නේ දරුණු ගං වතුර අවදානම දැන් ගොඩක් වැඩි. ඉතින් මේ අලුත් තර්ජනයට කෙලින්ම මුහුණ දෙන රටවල් තමයි මේ ශ්‍රී ලංකාව, මාලදීවයින, ඉන්දුනීසියාව වගේ රටවල්. මේ අපි හැමෝම අවුරුදු ගාණක් තිස්සේ හිතාගෙන හිටියේ මේ වගේ කුණාටු වයින් අපි ආරක්ෂිතයි කියලායි. ඒත් දැන් මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. හොඳයි. එහෙනම් අවසාන වශයෙන් අපි බලමු මේ තත්ත්වයේ පුළුල් බලපෑම් මොනවද? ඒ වගේම මේකට මුහුණ දෙන්න අපි කොච්චර හදිස්සියෙන් ලෑස්ති වෙන්න ඕනිද කියලා. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක. අපි මේ දකින්නේ නිකම් අමුතු කාලගුණයක් නෙමෙයි. මේක తాවකාලික දෙයක්වත් නෙමෙයි. මේක තමයි අලුත් දේශගුණික යුගයක ආරම්භය. ඉතින් මේ රටවල් දැන් මොකද කරන්න ඕනේ? ඕන්ට සිද්ධ වෙනවා මීට කලින් කවදාවත් මුහුණ දීලා නැති තර්ජනයක් වෙනුවෙන් සූදානම් වෙන්න. ඒ කියන්නේ ආපදා කළමනාකරණ සැලසුම්, පූර්ව අනුතුරු ඇඟවීමේ පද්ධති මේ හැම දෙයක්ම මේ අලුත්ම තර්ජනයට ගැලපෙන විදිහට මුල ඉඳන්ම හදන්න වෙනවා. ඒ වගේම මේ මූලාශ්‍රවල තවත් වැදගත් කාරණයක් ගැන කතා කරනවා. ඒ තමයි මේ තත්ත්වයට මුහුණ දෙන්න අවශ්‍ය මුදල් නැති රටවල්
දේශගුණික විපර්යාසවලට ඓතිහාසිකව වැඩිපුරම හේතු වුණු රටවලින් වන්දි ඉල්ලා සිටීමේ අවශ්‍යතාවය ගැන ඇති වෙලා තියෙන කතිකාවත. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ඉතිරි වෙනවා. වෙන්න බෑ කියලා හිතපු දේ දැන් සාමාන්‍ය දෙයක් වෙද්දී අලුතින් අනතුරේ වැටිලා ඉන්න මේ ජාතින්ව ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තටම තියෙන්නේ කාටද?